චිලස් ඉතින් ඇත්තරම කියන්න ඕන අද දවස්සේ මම මේ හදපු ජූස් එක නම් කියලා වැඩක් නැහැ. මොකද මට ඔයාලට ෆීඩ්බැක් එකක් දෙන්න බැරි වෙච්ච හින්දා තමයි පටන් ගන්නකොටම මේ කියන්න යන්නේ. ඇත්තරම ගයිස් අද මම පාවිච්චි කරේ රතු පාට එකෙන් දෙකකුයි ඒ වගේම තමයි හොඳ කිරි හට්ටියක් සීනි වගේම මේ පැණි තමයි අද මම පාවිච්චි කරේ. ඊට අමතරව ආනමාලු කෙසෙල් ගෙඩියක් පාවිච්චි කරලා බ්ලෙන්ඩ් කරලා ජූස් එකක් විදිහට තමයි යූස් කරේ. ඇත්තටම කියනවා නම් සුපිරි කියලා වැඩක් නැහැ. අලුත් වැඩක් ඔයාලා කරලා බලන්න කිසිම එකක් නැහැ. කියනවා වගේ ඔයාලා කැමති හැම ෆීලිං එකක්ම එන්නේ ඒ ජූස් එකේ තිබුණා. ඕක තමයි මට ගයිස් කියන්න තියෙන්නේ. එහෙනම් චිලස් යම් වීඩියෝ එකකට කොහොමද හදන්න කියලා බලමු. ආයෙත් දවසක් මේ වගේ සුපිරි ආතල් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් චිලස් ලා ගයිස් ටිකක් වෙනස්ම විදිහ ආතල්යක් ගන්න යන්නේ. සුපුරුදු අයිටම් එක තියෙනවා. අද එඳ වගේ මේ අද ටිකක් අමුතු විදිහේ මික්සර් එකක් තමයි දාන්න යන්නේ. ඒක මම අද ගත්තා කිරි හට්ටියක් ගත්තා. මේ කිරි හට්ටියක් තියෙනවා. ඒ වගේම කෙසෙල් ගෙඩියක් අපි පාවිච්චි කරමු. මම ඒකට සම්මුඛ කෙසෙල් ගෙඩියක් තියෙනවා. මම මේකට බ්ලෙන්ඩ් එක යූස් කරනවා. ඒ වගේම තමයි සීනි ටිකක් පාවිච්චි කරනවා. බලමු මේ දෙක මේවා කරලා මී කිරිත් එක්ක කොහොමද මික්ස් කරලා ආපුවම ෆන් එක කියලා. එහෙනම් සෙට් එකම බලන්න වීඩියෝ එකත් එක්ක. යාළුවනේ කියන්න අමතකුණා. ඉතින් අද මම මේකට මී පැණිත් හනි මී පැණිත් පාවිච්චි කරනවා. බලමු මේ සෙට් එක එකතු කරාම අපේ සුපුරුදු අයිටම් එකයි කෙසෙල් එකයි පැණි එකයි ඒ වගේම කිරි සෙට් කරාම බලමු කොහොමද සෙට් වෙන්නේ කියලා. කොහොමද හවස් වල චීලි ගින්නාස කොල්ලොන් තමයි මම ගෙනාවේ. ඉතින් අපි රතු එක ගැන කියන්න ඕන. කහ එකට වඩා යාළුවෝ දන්නේ ගොඩක් කහ එක ගැන. ඒ වුණාට රතු එක ඊට වඩා ගොඩක් හොඳයි. ගොඩක් සැර වැඩි. එහෙනම් බලමු. ඔන්න චිලස් මම මුලින්ම අපේ ආදරණීය අයිටම් එක මෙන්න මේ විදිහට ගත්තා. ඉතින් මේක ඉස්සම අපි දාගමු පොඩ්ඩක් කෑලි කරලා මේ විදිහට. නැත්තම් බ්ලෙන්ඩ් වෙද්දි කැට හිටින්න බලන හින්දා සම්පූර්ණ මම මේක කුඩු කරලා තමයි දාගන්නේ. ඉතින් දාගමු. Alright. අපි කෙසෙල් එකත් දාගමු. alright. එතකොට guys පැණි එක තියෙනවා. පැණි ටිකක් ආලුගු ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. guys මේක මී පැණි තමයි මම දැම්මේ. ඔය පේනවාද? මරු මෙන්න ඊළඟට අපි දාගමු මේකට මුදුබු කිරි එක තියෙන මුදුබු කිරි එකෙමුත් අපි දාගමු. යොදේ කොට සමුට් ටිකක් දාගන්නවා. මරු අතරම වගේ සුපුරුදු බියර් ග්ලාස් එකක තියෙන බියර් ග්ලාස් එකෙන් භාගයක් වගේ වෙන්න මම මේක දාගන්නවා. මොකද මේ ඔක්කොම සෙට් වෙලා ආපුවම මේ ග්ලාස් එකේ ප්‍රමාණයට ගන්න පුළුවන්. එහෙනම් ඔන්න ගයිස් මම දාගත්තා. ඉතින් කැතනතුව සීනි ටිකකුත් දාගමු. ඉතින් චිලස්ලා මම ලොකුවටම දාන්න යන්නේ මේ සීනි හැන්දක් ප්‍රමාණයක් වගේ දාගමු අපි. මොකද පැණි තියෙන නිසා ලොකු අවශ්‍යතාවයක් නැති අපිට. මරු
ඔන්න ප්‍රසේන මම ස්විච් එක ඔන් කරගන්නම්. ෆ්‍රෙන්ඩ්ස් මිනිත්තු කීපයක් අපේ ස්ට්‍රක්චර් එක මික්ස් කරා බලමු මොකද කියලා අපි දාගමු ග්ලාස් එකට ඊට පස්සේ අපි ටේස්ට් කරලාම බලමු මොන වගේ රසක්ද තියෙන්නේ කියලා. පෙනුම නම් සුපිරි සුවඳත් කියලා වැඩක් නැහැ. අපි එහෙනම් ග්ලාස් එකට දාගෙන බලමු. ටිකක් ගත්තා. කම් කරලා බලමු. සබල්න මට ඉවසුමක් නෑ. මරු සුවඳත් මරු. අපි ග්ලාස් එකක්ම සෙට් වුණා. ගයිස් එනම් රස බලන්න යන්නේ. එහෙනම් cheers. Cheers. කියලා වැඩන්නේ රස කරන මේක ඊට පස්සේ පදම කොහොමද කියලා බලමු. රසය නම් ඉතින් කියනම වැඩක් නැහැ. තරම සුපිරි. මම මේකේ ෆීලිං එක කොහොමද කියලා වීඩියෝ අවසානයේ කියන්න එහෙනම්. හරි එහෙනම් ගයිස් නැවත හමු වෙමු. පුටින් ඉන්න අවසරුව චිල් එකේ ආතල් ගේන්න. සියලු දෙනාට සුබ දවසක්.